හරි ළමයි. අපි දැන් ආරම්භ කරමු 1983 රේඛීය චලිතය යටතේ අපිට ලැබිච්ච ගැටලුව. මේ ගැටලුව අපිට විසඳන්න පුළුවන් නියත ත්වරණ සූත්‍ර පාවිච්චි කරලා. ඉස්සෙල්ලාම අපි බලමු ගානේ මොකක්ද කියන්නේ කියලා. ඍජු මාර්ගයක ඒකාකාර ත්වරණයකින් ගමන් කරන මෝටර රථයක් ඍජු මාර්ගයක ඒකාකාර ත්වරණයකින් ගමන් කරන මෝටර රථයක් එකිනෙකට මීටර 15ක් දුරින් තියෙන එකිනෙකට මීටර 15ක් දුරින් තියෙන ලක්ෂ දෙකක් අතර දුර ගමන් කිරීමට තප්පර 5ක කාලයක් ගන්නවලු. තප්පර 5ක කාලයක් ගන්නවලු. දෙවන ලක්ෂය පසු කරන විට එහි වේගය තප්පරයට මීටර 5යිලු. දැන් අපෙන් අහනවා පළමු ලක්ෂය පසු කරන විට එහි වේගය තප්පරයට මීටර වලින් කීයද කියලා. right. එහෙනම් u තමයි අපෙන් අහන ප්‍රශ්නේ වෙන්නේ. හරි. නියත ත්වරණ සූත්‍ර ගත්තාම අපිට හම්බ වෙන්න පුළුවන් භෞතික රාශි කීයක් ඉන්නවද? 5 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි ආරම්භක ප්‍රවේගය. අනිත් කෙනා තමයි අවසාන ප්‍රවේගය. අනිත් කෙනා තමයි විස්ථාපනය. අනිත් කෙනා තමයි ත්වරණය. අනිත් කෙනා තමයි කාලය. එතකොට මේ ගැටලුවේ හැටියට අපෙන් අහන කෙනා මෙයා වෙන්න ඕනේ. ඊට කලින් මම මෙහෙම වැඩක් කරන්නම්කෝ. අපි දන්නවා නියත ත්වරණ සූත්‍ර 4ක් අපි කතා කරනවා උසස් පෙළ සිලබස් උසස් පෙළ නෙමෙයි අපිට නියත ත්වරණ සූත්‍ර 4යි අතරම තියෙන්නේ. ඒ 4 දෙනා ගැන අපි කතා කරනවා. මෙන්න මේ සමීකරණ 4. එක්කෙනෙක් තමයි s සමානයි ut ධන භාගයක් at වර්ග. අනිත් එක්කෙනා තමයි s සමානයි u ධන v බෙදීම දෙවතාවක් t. අනිත් එක්කෙනා තමයි v සමානයි u ධන at. අනිත් එක්කෙනා තමයි v වර්ගය සමානයි u වර්ගය ධන 2යි as. දැන් එතකොට බලන්න පළවෙනි ප්‍රගතික සමීකරණය ගත්තාම මේ සමීකරණය ඇතුලේ මෙන්න මේ භෞතික රාශීන් පහ ඇසුරෙන් කී දෙනෙක් ඉන්නවද කියලා. හරි. පළවෙනි සමීකරණය ඇතුලේ ඉන්නවා ආරම්භක ප්‍රවේගය ඉන්නවා, අවසාන ප්‍රවේගය නැහැ, විස්ථාපනය ඉන්නවා, ත්වරණය ඉන්නවා සහ කාලය ඉන්නවා. දෙවෙනි ප්‍රගතික සමීකරණය ඇතුලේ ආරම්භක ප්‍රවේගය ඉන්නවා, අවසාන ප්‍රවේගය ඉන්නවා, ඊට පස්සේ විස්ථාපනය ඉන්නවා සහ කාලය ඉන්නවා. ඊට පස්සේ තුන්වෙනි සමීකරණයේ ආරම්භක ප්‍රවේගය ඉන්නවා, අවසාන ප්‍රවේගය ඉන්නවා, ත්වරණය ඉන්නවා සහ කාලය ඉන්නවා. හතරවෙනි සමීකරණය ඇතුලේ ආරම්භක ප්‍රවේගය ඉන්නවා, අවසාන ප්‍රවේගය ඉන්නවා, ඊට පස්සේ විස්ථාපනය ඉන්නවා සහ ත්වරණය ඉන්නවා. එතකොට දැන් ඔයාලට තේරෙන්න ඕනේ පළවෙනි සමීකරණය ගත්තාම මෙයා නැහැ. දෙවෙනි සමීකරණය ගත්තාම මෙයා නැහැ. තුන්වෙනි සමීකරණය ගත්තාම මෙයා නැහැ. හතරවෙනි සමීකරණය ගත්තාම අපිට කාලය ගෑවිලා නැහැ. right. දැන් බලන්න මේ ගාන දිහා. මේ එක චලිත අවස්ථාවක් තමයි නිරූපණය කරලා තියෙන්නේ. මේ ගානේ භෞතික රාශීන් ඔය 5 දෙනා ඇසුරෙන් ඉන්න කට්ටිය කවුද, අහන්නේ කවුද කියලා ඉස්සෙල්ලාම බලන්න ඕනේ. අපිට දීලා තියෙන දත්තවල ඉන්නව කවුද? මම මේ වගුව වෙන් කරගන්න පොඩ්ඩක්. ඔව් මේ වගුව චුට්ටක් වෙන් කරගන්න. මේ දීලා තියෙන දත්ත ඇතුලේ ඉන්නවා ගත වෙච්ච කාලය කීයද කියලා. ඕම් ඔයා ඉන්නවා. ඊට පස්සේ කොච්චර විස්ථාපනයක් කරාද කියලා ඉන්නවා. ඒ කියන්නේ මෙයා ඉන්නවා. ඊට පස්සේ අවසාන ප්‍රවේගය අපිට දීලා තියෙනවා. ඒ කියන්නේ මෙයා ඉන්නවා. අපෙන් අහන්නේ මෙන්න මෙයා. දැන් බලන්න මේ 4 දෙනා සම්බන්ධ වෙන සමීකරණයක් තියෙනවද කියලා. ඔව් එහෙම සමීකරණයක් තියෙනවා. කවුද? මෙයා අහන්නේ මෙයා ඉන්න ඕනි, මෙයා ඉන්න ඕනි, මෙයා ඉන්න ඕනි. ඒ කියන්නේ s සමානයි u ධන v බෙදීම දෙවතාවක් t. අන්න අපි සමීකරණය තෝරගත්තා. එහෙනම් අපිට පුළුවන් මේ චලිතය සඳහා s සමානයි u ධන v බෙදීම දෙවතාවක් t පාවිච්චි කරන්න. s කියන්නේ 15යි විස්ථාපන වෙනස, u කියන්නේ ආරම්භක ප්‍රවේගය අපෙන් අහන කෙනා, v කියන්නේ අවසාන ප්‍රවේගය අපිට දීලා තියෙනවා. දෙකෙන් බෙදලා කාලයෙන් ගුණ කරගන්නවා. ඒ කියන්නේ 5යි. අන්න දැන් මෙයා සුළු කරගන්න තියෙන්නේ. මෙයාට 1යි, මෙයාට 3යි. මෙයා හරස් ගුණ කරගත්තාම 6යි. 6 සමානයි u ධන 5යි. එහෙනම් u සමානයි 6න් 5ක් ගියාම 1යි ms ඍණ 1. අන්න අපේ උත්තරය. හරි. මෙන්න මේ වගුව ළමයි චුට්ටක් මතක තියාගන්න අපිට ප්‍රගතික සමීකරණ පාවිච්චි කළා. ඔයාලා කියන විදිහට නම් චලිත සමීකරණ ප්‍රගතික සමීකරණ පාවිච්චි කළා ගාණක් හදන්න ඕනේ වුණොත් අපි ඉස්සෙල්ලාම කරන්න ඕන දේ තමයි
ගානේ අපිට දීලා තියෙන ගෙඩි පිටින් දීලා තියෙන දත්ත මොනවද කියලා බලන්න. අපෙන් අහන කෙනා කවුද කියලා බලන්න. අන්න ඒ 4 දෙනාගෙන් අපිට දීලා තියෙන දත්ත 3යි. අපෙන් අහන කෙනයි සම්බන්ධ කරගෙන අපිට සමීකරණයක් එකපාරටම ගන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ලස්සනට උත්තරේ එනවා. right. එතකොට මේකේ හැටියට නම් අවසාන උත්තරේ වෙන්න ඕනේ කීයද? උත්තරේ 1යි ms ඍණ 1. ඒ කියන්නේ පිළිතුරු අංක 2. හරි. ඔන්න එහෙනම් අපි 1983 රේඛීය චලිතය ගැටලුව සාකච්ඡා කළ ඉවරයි. අපි දැන් යන් ඊළඟ ගැටලුවට.